තෙරුවන් සරණයි. මහා බෝසත්යන් වහන්සේ 2026 අගෝස්තු 25 දින කරුණු කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් කරන්න අපේක්ෂා කරනවා. අද දින මහා බෝසත්යන් වහන්සේගේ ජන්මදිනය යෙදී තිබෙනවා. රටවාසී ලෝකවාසී සියලු දෙනාට මහා බෝසත්යන් වහන්සේ උතුම් තුනුරුවනේ මහානුභාවයෙන් මහා බෝසත්යන් වහන්සේගේ පාරමී බලය මහානුභාවයෙන් ආශිර්වාද කරනවා. රටවාසීන්ට ලෝකවාසීන්ට පවත්නා අශීරුතාවයන් දුරු වී රටට ලෝකයාට සෞභාග්‍යමත් අනාගතයක් උදා වේවා යන්න මහා බෝසත්යන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා. බොහෝ ජනතාව වර්තමානයේ එක් පළාතක නියන් රක්ෂාගෙන් පීඩා විඳිනවා. එක් පළාතක් නොනවත්වාම පවතින වර්ෂාව නිසා පීඩා විඳිනවා. අප සිටින පළාතේ දැන් මාසයක් තිස්සේ අඛණ්ඩව වර්ෂාව ඇදහැලෙනවා. ඉතින් ආර්ථික කටයුතු වල දැඩිව බලපාලා තිබෙනවා. ඉතින් ලෝකපාලක දෙවිදේවතාවුන් වහන්සේලාගේ අනුභවය යහපත් කාලගුණයක් උදා වෙන්නට මහා බෝසත්යන් වහන්සේ ප්‍රාර්ථනා කරනවා. ජාතියක් ලෙස ඔබත් ඔබගේ ආධ්‍යාත්මික ශක්තියින් උද්දීපනය කරගත යුතු තිබෙනවා. මහා බෝසත්යන් වහන්සේ කලින් වීඩියෝ මගින් අවධානය යොමු කළා රටෙහි දේශපාලන සංස්කෘතියෙහි මොන ආකාරයේ වෙනස් වීම් සිදු විය යුතුද යන්න පිළිබඳව. විශේෂයෙන්ම මේ රට ගොඩනගන්නට නම් අපි ගම ගොඩනැගිය යුතු තිබෙනවා. ගාම්‍ය ආර්ථිකය දියුණු මට්ටමකට ගෙන එන්නට අපට සිදුව තිබෙනවා. විශේෂයෙන්ම මහා බෝසත්යන් වහන්සේ අපේක්ෂා කරනවා නැවතත් ගාම රාජ්‍ය සංකල්පය ස්ථාපනය කරන්නට. ගම මූලික කරගෙන ගමට අවශ්‍ය සියලුම පහසුකම් ගම තුලම ස්ථාපනය කරන්නට. ආර්ථික, අධ්‍යාපනික, සංස්කෘතික, ආරක්ෂක ආදී මනුෂ්‍ය ජීවිතයට අත්‍යවශ්‍ය වන සියලුම අංගයන් ගම තුල ස්ථාපනය කරන්න. විශේෂයෙන්ම අධ්‍යාපනය ගත්තහම අධ්‍යාපන ශාස්ත්‍රයේ
පවත්නා විකෘති ස්වභාවය තුළ දෙමාපියන් මෙන්ම දරුවන් මහත් පීඩාකාරී අත්දැකීමක් මුහුණ දීමට සිදුව තිබෙනවා. විශේෂයෙන්ම පවත්නා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය 8 ශ්‍රේණිය දක්වා ඉහළට ගෙන ගොස් 8 ශ්‍රේණිය දක්වා ගමේ සියලුම ළමුන් ගමේ පාසලට යොමු කරන වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට මහ බෝසතාණන් වහන්සේ අපේක්ෂා කරනවා. තෝරාගත් ගාමිණීධරි වසම් 4ක් කේන්ද්‍ර කරගෙන ඒ ගාමිණීධරි වසම් 4 ආවරණය වන පරිදි සියලු පහසුකම් වලින් සපිරි පාසලක්ද ඒ ගාමිණීධරි වසම් 4 ආවරණය වන පරිදි සියලුම රාජ්‍ය යාන්ත්‍රණය ස්ථාපනය වන ස්ථාපනය කරන්නටද ආරක්ෂක මෙම ආර්ථිකමය වෙළඳපොළට අවශ්‍ය කරන සියලුම ආර්ථික බැංකු පද්ධති ස්ථාපනය කරන්නටද රාජ්‍ය සේවයට අදාළ සියලුම කටයුතු ගම තුළම ස්ථාපනය කරන්නට මහ බෝසතාණන් වහන්සේ අපේක්ෂා කරනවා. මහ ජනතාවගේ අවශ්‍යතා මහ ජනතාව වෙත ගොස් ඉටු කරන සංස්කෘතිය මහ බෝසතාණන් වහන්සේ පාලන තන්ත්‍රය තුළ ස්ථාපනය කරනවා. මහ ජනතාවගේ අවශ්‍යතා ඉටු කර ගැනීමේදී වර්තමානයේ මහා පීඩාකාරී අත්දැකීමක් රටේ පොදු මහ ජනතාවට අත්විඳින්නට සිදුව තිබෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය සහ රාජ්‍ය සේවයන් ලබා ගැනීමේදී ඒ අත්දැකීම මුහුණ පාන්නට සිදුව තිබෙනවා. සෑම ගාමිණීධරි වසම් කොට්ටාස 4ක් ආවරණය වන පරිදි සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ රාජ්‍ය පරිපාලන ඒකකයන් බැංකු පද්ධති ස්ථාපනය කොට ගාමීය ආර්ථිකය ශක්තිමත් කරන්නට ගමෙහි නිෂ්පාදනයන් මිලදී ගැනීමේ මධ්‍යස්ථාන මෙන්ම සියලුම මිලදී අලිවිසල්ද මහ බෝසතාණන් වහන්සේගේ පාලන තන්ත්‍රය තුළ ගම මූලික ගාම රාජ්‍ය සංකල්පය මූලික කොටගෙන ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ තුලින් පුද්ගල සංවර්ධනය මෙන්ම ගාමීය සංවර්ධනය දැනුවත් කිරීම මඟ පෙන්වීම ගමෙහි සම්පත් හඳුනා ගැනීම ක්‍රීඩා පහසුකම් දක්ෂ ක්‍රීඩකයන් ගම් මට්ටමේ සිටිනවා. ඔවුන්ට ඉදිරියට යාමට මගක් නොමැතිකම නිසා ඔවුන් අකාලේ
ඔවුන්ගේ දක්ෂතා ෂේ වෙලා යනවා. විනයාකාරී වූ ගාමීය රාජ්‍ය නැවත බලගැන්වීමට මහබෝසත්ණන් වහන්සේ අපේක්ෂා කරනවා. විශේෂයෙන්ම දැනට පවත්න පළාත් සභා මේ රටට අනවශ්‍ය දෙයක්. පළාත් සභා ක්‍රමය මේ රට බෙදා වෙන් කිරීමට හේතු වන සාධකයක්. ඒ වගේම පක්ෂ දේශපාලනයත් මේ රට ජාතියක් ලෙස ભેද බින්න වීමට මඟ පාදන තවත් කරුණක්. මෙයින් ඈත්ව රටට උචිත දේශපාලන සංස්කෘතිය පක්ෂ දේශපාලන යාන්ත්‍රණයෙන් බැහැරව සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පාලන තන්ත්‍රයක් මහබෝසත්ණන් වහන්සේ ස්ථාපනය කරන. ඒ ප්‍රජාතන්ත්‍ර යාන්ත්‍රණය තුළ සුදුසුකම් සහ දක්ෂතා ඇති සෑම පුද්ගලයෙකුටම රටේ ඉහළම තනතුර දක්වා යෑමට හැකි ගමනාන්තයක් මහබෝසත්ණන් වහන්සේ පාලන තන්ත්‍රය තුළ සකස් කරනවා. එවැනි ආකාරයේ වූ පාලනයක් තුළ මේ රටේ ආර්ථික සමුද්‍රිය කාර්යක්ෂම සෑම පුද්ගලයෙකු වෙතම ගෙන යාමේ වැඩපිළිවෙල සෑම පුද්ගලයෙකුම නියාමනය කිරීමේ වැඩපිළිවෙල වගකීමක් සෑම රාජ්‍ය නිලධාරියෙකුගේම වගකීමක් බැඳීමක් ඇතිව මේ රට ගොඩනගන්නට මේ රටේ සම්පත් හඳුනා ගැනීමට මහබෝසත්ණන් වහන්සේගේ පාලන තන්ත්‍රය තුළ කටයුතු යෙදෙනවා. අපේ රට තරම් මේ විශ්වයේ වාසනාවන්ත රටක් නොමැති බව ඔබ අපි හැමෝම තේරුම් ගත යුතුව තිබෙනවා. මේ රටෙහි නොමැති සම්පතක් නැහැ. ඉදිරියේදී මහබෝසත්ණන් වහන්සේගේ මහානුභාවය මේ රටෙහි මහා ධනස්කන්ධ මතුවීමට නියමිතයි. මේ මහ පොළොව කියන්නේ මහා ධන ආකාරයක්. මේ මහ පොළොව තුළ ඔබ නොහිතන මුතු මැණික් රත්තරන් खनिज संपत् පවතිනවා. මහබෝසත්ණන් වහන්සේගේ පාලන තන්ත්‍රය තුළ ඒවා මතුවෙනවා, මතු කරනවා. ඒ තුළින් සෞභාග්‍යමත් දේශයක් නිසි කලට වැසි වසින මහ පොළොව සරුවන දේශයක් බවට 2027 වෙසක් පුර 15 පොහොය දින
නැවතත් මතක් කරනවා ඒ අසිරිමත් මහා පාතිහාරය සමග මේ රටට උදා වන බව හැමෝටම මතක් කරමින් ඒ සඳහා ඔබගේ ආධ්‍යාත්මික ප්‍රවේශයන් ගොඩනගා ගන්නා ලෙස සිහිපත් කරමින් මහා බෝසතාණන් වහන්සේගේ අදහස් දැක්වීම අවසන් කරනවා. තෙරුවන් සරණයි.